බොහෝ හෘද රෝගීන්ට දිනපතා ඇස්ප්‍රින් පෙත්තක් ලබා දීමට හේතුව ඔබ දන්නවද? මේ ඇස්ප්‍රින් කියන ඖෂධය ඉතා කුඩා මාත්‍රාවකින්, ඒ කියන්නේ මිලිග්‍රෑම් 75ක් 100ක් හෝ 150ක් වගේ මාත්‍රාවකින් පාවිච්චි කරාම එම ඖෂධයෙන් අපේ රුධිරයේ පට්ටිකා, අපි ප්ලේට්ලට්ස් කියලා කියන්නේ. දැන් ඩෙන්ගු රෝගයේ වගේ දෙයක් හැදුනම අඩු වෙන්නේ. ඒ රුධිර පට්ටිකා වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා මේ ඇස්ප්‍රින් කියන බෙහෙතෙන්. දැන් අපි කවුරුත් දන්නවා හෘදයාබාධයක් හෝ ආඝාතය එහෙම නැත්නම් අංශභාග රෝගයක් වැනි දෙයක් ඇතිවන්නේ ඊටා කුඩා රුධිර කැටියක්. සෑදීම මගින් එම රුධිර කැටිය රුධිර නාලයක් අවහිර කිරීම හින්දා කියලා. හෘදයාබාධයකදී අපේ හෘදයේ රුධිරය කියන කිරීටක දමනයක් අවහිර වෙනවා මේ රුධිර කැටිය හින්දා. ඒ වගේම ආඝාතය එහෙම නැත්නම් අංශභාගය කියන රෝගයේදී මොළයට රුධිරය ගෙනියන කුඩා රුධිර නාලයක් රුධිර කැටිය නිසා අවහිර වෙනවා. එතකොට ඇස්ප්‍රින් කියන ඖෂධය දිනපතා ලබා දීමේදී සිදුවන්නේ රුධිර පට්ටිකාවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම නිසා මේකේ රුධිර කැටිය සෑදීම වළක්වා ගැනීම. ඒ හින්දා තමයි හෘද රෝගයක් සෑදුණු කෙනෙකුට, අංශභාග තත්ත්වයක් ඇති වුණු කෙනෙකුට, ඒ වගේම එවැනි රෝග තත්ත්වයක් ඇතිවීමට අවදානමක් තියෙන. ඒ කියන්නේ වැඩිහිටි, ඒ වගේම දියවැඩියාව තියෙන, රුධිරගත කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි, ඒ වගේම අධික රුධිර පීඩනය තියෙන සමහර අයට මේ ඇස්ප්‍රින් කියන ඖෂධය දිනපතා ලබා දෙන්නේ. නමුත් ඇස්ප්‍රින් කියන ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව ඇස්ප්‍රින් කියන ඖෂධයෙන් යම් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් හින්දා. ඒ වගේම සමහර අයට ආසාත්මිකතාවය, ඉතා දරුණු ගණයේ ආසාත්මික, අපි ඇලර්ජික් රියැක්ෂන් කියලා කියන්නේ, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඇස්ප්‍රින් හින්දා. අතුරු ආබාධ අතරට විශේෂයෙන් මේ ગેස්ට්‍රයිටිස් කියන බඩේ ඇතිවෙන දැවිල්ල, ඒ වගේම ආමාශයේ තුවාල ඇතිවීම, ඒ නිසා ඇතිවන රුධිර වහනය, මේ වගේ දේවල් ඇස්ප්‍රින් හින්දා ඇති වෙන්න පුළුවන්. ඔබට ඇස්ප්‍රින් ඔරොත්තු දෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ වෙනුවට පාවිච්චි කළ හැකි වෙනත් ඖෂධයක් තියෙනවා. ඒ නිසා වෛද්‍යවරයා හමු වෙලා ඔබට අවශ්‍ය නම් එවැනි දෙයකින් ප්‍රතිඵලයක් තියෙනවා නම් ඔහු එම ඖෂධය නිර්දේශ කරයි. ඖෂධය අවශ්‍යයි, නමුත් ඔබට ගන්න බැරි නම් ඒ හා සමාන වෙන ඖෂධයක් ලබා දේවි. සමහර අය හිතන් ඉන්නවා ඉඳලා හිටලා ඇස්ප්‍රින් පෙත්තක් ගත්තොත් ඒකෙන් හෘදයාබාධයක් වළක්ව ගන්න පුළුවන් හින්දා. නමුත් මම කියූ දේ හොඳට අහගෙන හිටියානම් ඔබට වැටහෙන ඇති එහෙමනේ දෙයක් සිදුවන්නේ නැහැ කියලා. ඇස්ප්‍රින් කියන පෙත්තෙන් අපිට අවශ්‍ය වාසිය ලබා ගන්න නම්, ඒ කියන්නේ හෘදයාබාධයක් වළක්වා ගන්න, ආඝාතයේ තත්ත්වයක් වළක්වා ගන්න අවශ්‍ය නම් අපි කළ යුත්තේ අපිට සුදුසු මාත්‍රාව දිනපතා ලබා ගැනීමයි. එසේ නැතුව ඉඳලා හිටලා ඇස්ප්‍රින් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක්වත් අංශභාග තත්ත්වයක්වත් වළක්වා ගන්න බෑ. අවසානයේ ඇස්ප්‍රින් කියන ඖෂධය විශේෂයෙන් අවශ්‍ය වන අය කවුද කියලා මම කියන්නම්. කලින් හෘදයාබාධයක් හෝ ආඝාතයේ තත්ත්වයක් ඇති වුණු කෙනෙකුට, ඒ වගේම බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයෙන් ප්‍රතිකාර කරපු කෙනෙකුට, ඒ වගේම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් ඇතිවීමට වැඩි අවදානමක් තියෙන කෙනෙකුට ඇස්ප්‍රින් කියන ඖෂධය විශේෂයෙන් අවශ්‍ය වෙනවා.